Hi guys, අදත් අලුත් වීඩියෝ එකක් ගෙනාවා. අපි කලින් වීඩියෝ එකෙන් කතා කරා social media marketing ගැන. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ 2025 අවුරුද්දේ social media marketing වලදී අපිට use කරන්න පුළුවන් හොඳම tips 5ක් ගැන. අපිට 2025 අවුරුද්දේ use කරන්න පුළුවන් හොඳම social media marketing වල tips 5 අතරින් පළවෙනිම එක තමයි අපිට පුළුවන් short video content දාන්න. ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවා TikTok එකේ අපිට short video දාන්න පුළුවන්. මේක අද වෙද්දි TikTok විතරක් නෙවෙයි YouTube වලටත් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම Facebook වල Reels, Instagram වල Reels මේ විදිහට අපිට short video content share කරන්න පුළුවන්. ඉතින් අද වෙද්දි ගොඩක් මිනිස්සු මේ long video බලනවට වැඩිය short video බලන්න ගොඩක් කැමති වෙලා තියෙනවා. මොකද මේ වගේ වීඩියෝ එකක් විනාඩියක් වගේ කාලයක් තමයි play වෙන්නේ. මිනිස්සුන්ට ඉක්මනට මේක උඩපල්ල යන ගමන් බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හින්දා short video contents ඔයාගේ business එකේ page වලට YouTube channel වලට TikTok එකට වගේ දාන එක ඔයාගේ business එකේ advertisement එක මිනිස්සු අතරට ගෙනියන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඔයා අද ඉඳන් මේ tips එක use කරන්න. අද ඉඳන් short video contents use කරන්න. දෙවෙනි tips එක තමයි ඔයාට පුළුවන් story ad දාන්න. ඒ කියන්නේ ඔයා දන්නවා Instagram වල Facebook වල story දාන්න පුළුවන් අපිට. මේ වගේ අද වෙද්දි පුළුවන් අපිට ස්ටෝරි ඇඩ්ස් දාන්න සල්ලි ප්ලේ කරලා. ඉතින් මුදල් ගෙවලා මේ වගේ ස්ටෝරි ඇඩ් දාන එක ටිකක් අඩු මුදලක් නැහැ වියදම් වෙන්නේ. හැබැයි අඩු මුදලක් වියදම් වුණාට මේක ගොඩක් මිනිස්සු ක්ලික් කරනවා. ඉතින් ගොඩක් මිනිස්සු අතරට මේ ඇඩ් එක අරන් යන්න පුළුවන් වෙනවා. මොකද මේක ස්ටෝරි ඇඩ් එකක් හින්දා. ඉතින් මෙන්න මේ ෆීචර්ස් එක එහෙම නැත්නම් ස්ටෝරි ඇඩ් දාන එක ඔයාගේ බිස්නස් එකේ සෝෂල් මීඩියා මාකටිං වලට අදම ඔයා යූස් කරන්න. ඉතින් මේ ලිස්ට් එකේ තියෙන තුන්වෙනි ටිප්ස් එක තමයි ඔයාට පුළුවන් WhatsApp marketing පටන් ගන්න. ඉතින් අපි කලින් වීඩියෝ ගණනාවකම කතා කරා WhatsApp වලින් කොහොමද අපේ බිස්නස් එක grow කරගන්නේ කියලා. ඉතින් WhatsApp marketing වලදී ඔයාට පුළුවන් ඔයාගේම කියලා WhatsApp channel එකක් create කරන්න, WhatsApp group හදන්න, ඒවට ඔයාගේ customers ලා add කරන්න, නැත්නම් ඔයාගේ බිස්නස් එක ගැන ඔයාගේ බිස්නස් එකේ අනාගත customers ලා වෙන්න ඉන්න අයව add කරන්න පුළුවන්. ඒ වගේම WhatsApp වලින් ඔයාලා lead generate කරලා එකපාර පොඩ්කාස්ට් වගේ එකක් දාගෙන පොඩ්කාස්ට් වගේ එකක් දාගෙන ඔයාට පුළුවන් එකපාර ඔයාගේ කස්ටමර්ස් වලට මැසේජ් යවන්න. ඒ වගේම මේගොල්ලොන්ට සුබ පතලා ඒගොල්ලොන්ගේ උපන්දින වලට ඒ වගේම අවුරුද්දට විශ් කරලා මේ හැම දෙයක්ම WhatsApp වලින් කරලා ඔයාට WhatsApp කරා පුළුවන් ඔයාගේ කස්ටමර්ස්ලාත් එක්ක engage වෙන්න. ඉතින් අනිවාර්යෙන් ඔයා මේ WhatsApp marketing tricks එකත් අනිවාර්යෙන්ම use කරන්න. මේ list එකේ තියෙන හතරවෙනි tips එක තමයි ඔයාට පුළුවන් AI tool use කරන්න. ඉතින් ඕගොල්ලෝ දන්නවා අද වෙද්දි හැමතැනම AI තියෙනවා. ඉතින් ඔයාගේ බිස්නස් එකේ social media marketing කරන්න ඔයාට පුළුවන් AI tool use කරන්න. use කරන්න පුළුවන් හොඳම AI ටිකක් තමයි ChatGPT. ඉතින් අපිට ChatGPT වලින් පුළුවන් idea generate කරන්න. ඊළඟට අපිට Canva use කරලා පුළුවන් අපේම කියලා videos ad post ad create කරගන්න AI වල support එකක් ඇතුව. ඒ වගේම අපිට CapCut වලත් දැන් AI features ගොඩක් ඇවිල්ලා තියෙයි. ඉතින් මේ වගේ තව AI ගොඩාක් තියෙයි. මේ tools use කරලා අපේ බිස්නස් එකේ social media marketing එක ලස්සනට කරගන්න පුළුවන්. අපේ මේ වීඩියෝ එකේ තියෙන අන්තිම ටිප්ස් එක තමයි එහෙම නැත්නම් පස්වෙනි එක තමයි ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ බිස්නස් එකට මයික්‍රෝ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා යූස් කරන්න. ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවා දැන් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් ගන්න සමන් ටිකක් වැඩිපුර ගණක් ගෙවන්න ඕන. YouTube එකේ subscribe ලක්ෂයක් විතර ඉන්න YouTuber කෙනෙක්ට ad එකක් play කරන්න ටිකක් වැඩිපුර ගණක් ගෙවන්න ඕන. හැබැයි ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ගාව තියෙන බජට් එකට මයික්‍රෝ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා 3-4 දෙනෙක්ම අරගෙන කලින් ගන්නට වැඩිය අඩු ගන්නට ඕගොල්ලන්ගේ ad එක ඒගොල්ලෝ අතරේ මිනිස්සු අතරට අරන් යන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ මයික්‍රෝ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ගද්දි බලන්න ඕන ප්‍රධාන සාධකයක් තමයි කලින් වගේම ඒ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ගාව ඔයගොල්ලෝගේ ටාගට් ඔඩියන්ස් එක ඉන්නවද කියන එක. ඉතින් මෙන්න මේ අපි අද වීඩියෝ කතා කරපු ටිප්ස් 5 අනිවාර්යෙන්ම මේ අවුරුද්දේ සෝෂල් මීඩියා මාකටිං වලදී ඕගොල්ලෝ යූස් කරන්න. මේ යූස් කළා ඕගොල්ලන්ට පුළුවන් 2025 අවුරුද්දේ ඕගොල්ලෝගේ බිස්නස් එක සෝෂල් මීඩියා ඇතුලේ ලොකුවටම ප්‍රමෝට් කරගන්න. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපේ Facebook page එක, TikTok page එක follow කරලා තියාගන්න. ඉස්සරහටත් අපි මේ වගේ marketing ගැන, business ගැන, social media marketing ගැන වගේ අලුත් ideas එහෙම නැත්නම් අලුත් tips ගොඩක් අරගෙන එනවා. ඉතින් අපි Freedom Net අපි subscribe කරලා තියාගන්න.